මේ අරගෙන තව දවස් 90 වල එක්සෑම් එකට ගිහින් එතකොට කෝඩ් තව සමුගණක් තියන්න කියන ඔයාලගේ IT කාලෙන් දිග ඔයාලට කොච්චර කවර් කරගන්නද ගානට ඔයාලා ඉස්සෙල්ලා දැන් මෙතන මුලින්ම එතන ඔයාලා IT හරිය කරගත්තේ නැති කට්ටිය ඕන තරම් ඉන්නවා. එතකොට දැන් ඔයාලට තව දවස් 90 මාස 3කටත් වඩා අඩු කාලයක් තියෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන ඔයාලට තියෙන සීමිත දවස් ප්‍රමාණය ඔයාලට උපරිම වල වැටි කරගන්න. කියන්නේ මෙතන ඇති ඕන තරම් ඕඩර් IT මුලින්ම 10 ගවා සිලබස් එක හරියට කරගන්න නැතුව දැන් එක්සෑම් එක ලඟ වුණාම එන කට්ටිය කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමද කොල්ලෝ කියන ගන්න අන්තිම වෙලාවේ පොලක් නැහැ. ඒ වුණාට අපිට මුලින්ම අපි IT සිලබස් එකට කරගත්තේ නැති වුණොත් අපිට A level වලදී IT තෝරගත්තොත් හිසියවත් අපිට ඒ වල කෙලවෙනවා. හරි ඒක IT කරගෙන අමාරුයි. ඒක නිසා මම ඔයාලට කියන්නේ වලින් දවස් ගන්න පුංචි සීගිතයි. ඒක නිසා දැන් අනිම ඕරල් එක්සෑම් අඩුම මාසයකට කලින් ගමත් ඔයාලගේ පාඩම් ටික හරියට වල ප්ලෑන් එකක් හදන්න. මම දවසේ අඩුම දවසට පැය අඩුම දවසට අඩුම 10ක් පාඩම් කරන්න. මේ මොකද පැය 24න් පැයට නිදාගෙන උන්ට පැය 18ක් කියලා පැය 24න් පැය 6ක් කියලා නිදාගෙන දුන්නාන් පස්සේ තව පැය 18ක් විතර වෙයි. ඒතර ඔයාලේ පැය 18 ඔයාලා පුළුවන් උපරිම මට්ටමේ කිපැඩේ කරගන්න try එකක් දෙන්න. මොකද නැත්නම් ඔයාලගේ දවස් ගන්න සුළුනිතේ සීනි දවස් ගන්න ඔයාලට උපරිම කරන්න. ඒ කරන්න දැන් ටයිම් එක නැහැ. ඒක නිසා තමයි ඔයාලා උපරිම ලෙවල් එකට එකක් මේ ටාගට් කරලා හැමදාම වැඩ කරා. මොකද අනිවාර්යයෙන්ම ඉස්සරහට යන ලෝකෙත් එක්ක අනිවාර්යයෙන්ම මාත IT කරපේ වැදගත් සබ්ජෙක්ට් එකක් වෙනවා. ඒ වැදගත් සබ්ජෙක්ට් එකට ඔයාලා උපරිමම ඔයාලා නියුත් කරගන්න. ඔයාලා සෙකන්ඩ් try එකේ third try එකේ ලියන්න දැස් දෙන්න එපා IT කියන සබ්ජෙක්ට්. වැඩක් නෑ. ඔයාලා කියනවා ඔයාලට ඕවර් නැස් කෙලුණොත් එහෙම ආයෙ නැස් කරනවා. ඒක සාමාන්‍ය IT වගේ සබ්ජෙක්ට් එකයි ඒ වගේ කරගන්න යන්න එපා. IT ගැන හරිම ලේසියි. පුළුවන් තරම් නම්බර් සිස්ටම් වල පාරම හරියට කරගත්තොත් එතන නම්බර 10ක් විතර වලට තියෙනවා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් ටයිම් එක කනස් කරගන්න පුළුවන් තරම් ඔයාලට උපරිම වා කරන්න try කරන්න. මොකද ඇත්තටම කොහොමද කෙලියක බලන්නේ ඔයාලන්ට වල කියලා කොට දාගෙන නැත්නම් කෙල්ලෙක් උනක් බලන්න හැටි වැඩ ටික කරගත්තා. එතන ඇත්තටම දැන් මේ හිතන්න දැන් ඔයාලගේ අම්මා කරන සාමම් කරන කියන්නේ නේද ඔයාලගේ අම්මා කරනවා ආවරය. ඒ කාලේ කියලා හොඳ වෙයි කියලා නැති නිසා ඔයාලා දැන් ඔයාලා දැන් අපි ගත්තොත් අපි තේරෙන්නේ දැන් අපිට ඕන හරියට අපිට හරිය ගන්න බැරි වෙන අවස්ථා එනවා. එතකොට ඔයාලට හරියට ඔයාලා හරිය ගන්න නැතුනොත් ඔයාලට ළමයිට තමයි ඔයාලා දැන් ඉන්න සිටුේෂන් එකේ ළමයට කුඹු දෙන්නේ. එතකොට ඔයාලා හරිය ගන්න නැතුනොත් දැන් ඔයාලට ජීවිතේ ඉතිරිම යනවා ඔක්කොම ගොඩක් අවස්ථා වලට මත යනවා. උදාහරණයක් ඔයාලා කැම්පස් එකේ තියෙන අවස්ථාවක් ඉතිරියක් නැතුනොත් දැන් කැම්පස් එක යන්නේ නිවාරණ කොයි කෙල්ලෙක් වුණා කැම්පස් එකට ඒකට මල්ස් එකේ ඉඳලා බලන්න. එතකොට තේරෙනවා එතන මොකද කියන්නේ අපිට කරන්න අර අපි මෙතන අර මේ කාලේ පරිදි හැංගි කරලා කරනවා පොඩක් කැම්පස් එකකට මාර ක්‍රියේටිව් කරනවා. ගානේ ලොකේෂන් උත්තර ලවුතරන සීන් දාන්න පුළුවන් ප්‍රොප්ට් කරලා තියෙනවා. අර කරනවා ඔයාලා මම කෙතර අම්මාකෝ වගේ ඉන්නේ. එතකොට ඔයාලට කැම්පස් එකට ගියාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මෙතන ලවුතරන එහෙම තමයි හදලා ඒ නිසා ඔයාලා චිතේ නාමක මේ දෙක කනවා කියනවා. තවත් අවස්ථාවක් පොන්චි ප්‍රමාණයක් පිරුවන් කරන්න එක්සෑම් හරියට දොරවා ගන්න සබ්ජෙක්ට් නම් අතර අපිට පුළුවන් උත්තරේ මහන්සි වෙන තව දවස් දෙක හරියට පුංචි ප්‍රමාණයක් ඒ පුංචි ප්‍රමාණයක් ඇතුලේ පොඩා ප්‍රායෝගික උත්තරේ මාත් මේ වගේ අර